හරි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ 20/24 කම්බයින් මැස් පේපර් එකේ අවකලනය ගානේ B කොටස. ඒ කියන්නේ 14 වෙනි ගානේ B කොටස. ගානේ මෙන්න මෙහෙම තියෙනවා. පියනක් සහ පතුලක් සහිත සිලින්ඩරයක් පරිමාව 1024/5 වෙන විදිහටනේ ඝන සෙන්ටිමීටර 1024/5 වෙන විදිහට සකසලා තියෙනවලු. රූප සටහනක් ඇඳගත්තොත් පියන සහ පතුල සහිත සිලින්ඩරයක්. මේකේ පරිමාව 1024/5 ඝන සෙන්ටිමීටර. මනේ සිලින්ඩරයේ අරය R කියලා තියෙනවා. සෙන්ටිමීටර R. නරය. සිලින්ඩරේ මුළු පෘෂ්ඨ වර්ගඵලය S කියන එක්කෙනා මෙන්න මේ දීලා තියෙන ප්‍රකාශනය ගන්න කියලා කියන්නේ. හරි. අපි පරිමාව සඳහා ප්‍රකාශනයක් ගමු මුලින්ම නේ. පරිමාව මට ලියන්න පුළුවන්. සිලින්ඩරේ පරිමාව කියන්නේ හරස්කඩ වර්ගඵලය. කියන්නේ 5r වර්ගය වැඩි කිරීම මෙයාගේ උස. ඒ කියන්නේ h. h කියලා අපි දාගමුකෝ උස. එහෙනම් මේ 5r වර්ගයේ h සමාන වෙනවා 1024/5 වලට. මෙයාට මෙයා කැපුණාම h එනවා 1024 බෙදීම r වර්ගය. උස සඳහා ප්‍රකාශනයක් මම ගත්තා. දැන් අපිට ඕනේ මුළු පෘෂ්ඨ වර්ගඵලයනේ. මුළු පෘෂ්ඨ වර්ගඵලය එනවා පියනේ සහ පතුලේ තියෙනවනේ වෘත්ත දෙකක්. මේ පියනේ සහ පතුලේ ඒ දෙන්න එනවා 5r වර්ගයේවා දෙකක්. දාන මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය එන්නේ 25rh. 25rh. h ලගේ අපි දැන් දන්නවා. කලින් හොයාගත්තනේ. 25r වර්ගයේ ධන 25rh කියන්නේ 1024 බෙදීම r වර්ගය. හරි r එකකට r එකක් කැපෙනවා. අපිට දැන් මේ දීලා තියෙන උත්තරය ගන්න ඕනේනේ. 25 පිටට ගත්තාම මෙයත් පිටට ගන්නවා මෙයත් පිටට ගන්නවා 1024 බෙදීම r වර්ගය එකතු කිරීම r වර්ගයක් නෑ මෙතන r විතරයි. දාන්න මෙතන r වර්ගයක් නෑනේ. මෙතන 25 ගත්තාම r වර්ගයක් ඉතුරු. මොන උත්තරය? 25 වාරයක් 1024 බෙදීම r ධන r වර්ගය. මේකෙන් පෘෂ්ඨ වර්ගඵලය එනවා කියලා පෙන්නන්න තියෙන්නේ. ඔන්න උත්තරය ගත්තා. දැන් අපිට කියනවා S අවම වන්නේ r සමානයි 8 වෙන විට බව පෙන්වන්නලු. හරි. එතකොට අවමයක් හරි උපරිමයක් හරිනේ. අපි දන්නවා අවමයක්ද උපරිමයක්ද කියන එක හොයන්න නම් අපිට මෙයාගේ අවකලන සංගුණක හොයලා අවම උපරිම වෙන කලාප ටික හොයලා අදහසක් ගන්න වෙනවා. එහෙනම් මුලින්ම අපි මෙයාගේ අවකලන සංගුණකය හොයාගමු. නේ ds යට dr r විශේෂණ අවකලනය කරමු. අපි මෙයාව r විශේෂණ අවකලනය කරමු. මේ තියෙන s මම ds යට dr හොයනවා. එතකොට 25 කොහොමද නියතේනේ. එයා තියාගෙන මෙතන 1024 එකයට r නේ තියෙන්නේ. 1024 නියතය r වල ඍණ 1 වෙනි බලය. ඍණ 1යි r ඍණ 2 ධන r වල වර්ගය කියන්නේ 2යි r කියලා එනවා. right. දැන් මෙයා ටික සුළු කරොත්
අපි මෙයාගේ අවකලන සංගුණකය හොයමු. කියන්නේ d ds යට dr 25 වාරයක් මෙතන නියතයක් තියෙන 1024යි. එතකොට r වල ඍණ 1 වෙනි බලයනේ මේ තියෙන්නේ. ඍණ 1යි r ඍණ 2. මේ තියෙන r වල දෙවෙනි බලය 2යි r. right මේක ටිකක් අපි සුළු කරලා හදාගත්තොත් 25 වාරයක් ඍණ 1024 යට r වර්ගය ධන 2යි r. මොහොනේ තියෙන්නේ. right දෙකේ ඉලක්කමයි r උයි මං එළියට ගන්නවා. එතකොට එනවා 4යි 5r කියලා. මේ r උත් ගන්නවා දෙකත් එළියට ගන්නවා. එතකොට දෙවරක් දෙක 4යි r එළියට ගත්ත එක මේ 5. මෙතන දෙක එළියට ගත්තාම මෙතනින් දෙකෙන් බෙදෙනවානේ. මේක මුලින්ම හදලෙමු. මෙතන 2යි r වලින් 2යි r ගත්තාම 1යි. මෙතන ලකුණ ඍණ. ඊට පස්සේ 1024 දෙකෙන් බෙදුවාම 512යි. r එක එළියට ගන්නවා කියන්නේ r වලින් ආය පාර බෙදෙනවානේ. යට r වර්ගය දැනට තියෙනවා. ආයි බෙදුනවාම r ඝනය කියලා එනවා. ඔන්න. මේක අපිට තව දුරටත් මෙහෙම හදන්න පුළුවන්. සමානයි 4යි 5r වාරයක් 1 ඍණ 512 කියන්නේ 8 ඝණය. මෙයා r ඝණය. අපිට මෙයාව ඝන දෙක අන්තරයේ සාධක විදිහට ලියන්න පුළුවන්. 4යි 5r 1 ඍණ 8 බෙදීම r ඊපස්සේ 1 ධන 8 වර්ගය r වර්ගය ධන 1 වාරයක් 8 බෙදීම r නොම ලියන්න පුළුවන්. හරි ඝන දෙක අන්තරයක් විදියට. දැන් අපි දන්නවා මොකක් හරි ස්ථාවර ලක්ෂයක් උපරිමයක් හරි අවමයක් හරි හොයන්න නම් ds යට dr ඒ කියන්නේ අවකලන සංගුණකය ds යට dr බිඳුව වෙන්න ඕනේ නේ. එහෙනම් මෙයා බිඳුව වෙන්නේ r කියන එක නා 8 වෙන තැඟල. r කියන එක නා බිඳුව වෙන්නේ නැහනේ. r අසමානයි බිඳුව r සමානයි 8 වෙන තැනකදී තමයි 8ට කැපිලා එක එක බිඳුව වෙන්නේ. දැන් එයා අවදි ලක්ෂයක් වෙනවා. ඒතර අපි r කියන එක්කෙනා 8 කියන තැන සැලකුවොත් එහෙම අපි අවකලන සංගුණිකේ ඊට කලින් සහ පස්සේ හැසිරෙන ආකාරය අනුව මෙතෙන්දී අවම වෙනවද උපරිම වෙනවද නැත්නම් නැති පරිවර්තන ලක්ෂයක් වෙනවද කියලා අදහස ගන්න පුළුවන්. ඒතර 8ට වඩා අඩු වගයක් ආදේශ කරොත් ds යට dr ට මේ කියන්නේ අපි අවකලන සංගුණකයට නේ මොකද වෙන්නේ? මෙහි කොහොමත් අපි බිඳුව වගයක් ආදේශ කළා බලමු. බිඳුව ගන්න බෑනේ. අපි ගමු එක වගේ අගයක් නේ. මෙතන 1යි ධන. එතකොට 8 බෙදීම 1 කියන්නේ ඍණ 8යි. මෙතන ඍණ වෙනවා නේ. මේ ධන මෙයා ඍණ. මේ ධන වෙනවා. මෙයා ඍණ වෙනවා. මේ ඔක්කොම ධනනේ. ඒ ප්‍රශ්නයක් නැහැ. ධනයි ඍණයි ඍණ එනවා. එතකොට මේ වගේ අඩු වෙන ප්‍රාන්තරයක් තමයි එන්නේ. ඊට 8ට වඩා වැඩි අගයක් ආදේශ කරොත් මේ අපි ගත්තොත් එහෙම 100 වගේ අගයක් ආදේශ කරොත් මෙතන ධන වෙනවානේ. එතන 1 ඍණ 8 බෙදීම 100 කියන්නේ මෙතන ධන වෙනවා. මෙහෙ ධන සම්පූර්ණ අගයම ධන වෙනවා. එතකොට ds යට dr කියන අනුක්‍රමණීය ධන වැඩි වෙන ප්‍රාන්තරයක් එන්නේ මෙහෙම. එහෙනම් ප්‍රස්ථාරය මෙහෙම අඩු වෙලා අටේරිය අවම වෙලා මේ දුපරිම වෙනවා. එම නිසා r සමානයි 8 විට s කියන එක්කෙනා අවම වෙනවා. ඒ කියන්නේ r සමානයි 8 වෙනකොට මෙයාගේ පෘෂ්ඨ වර්ගඵලය අවම වෙනවා. කොහොනේ අපෙන් අහන්නේ
අහන්නේ S අවම වන්නේ R සමානයි 8 වෙන විට බව පෙන්වන්නේ. හරි. R සමානයි 8 වෙන විට උස් වර්ගඵලය අවම වෙනවා. හරි. ඔන්නෝ තමයි ඒකේ උත්තරය ගන්නෙ. හරි. අපි ආයි ගානකින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හරි. ජය වේවා.